ප්‍රමාණයක වගා කරගෙන යනවා අක්කර කාලක් නේ අක්කර කාලෙක එතකොට කාල 2000ක් තමයි මේ කණි කෝඩු තියෙන්නේ 2000ක් වගේ තමයි. එතන මම පොහොර මොනවද භාවිත කරන්නේ මේ සමිකඩ කුමුඩු වගාවට? ඒක වරදකින් පාවිච්චි කරනවා. ඔව්. යාරමිලා පාවිච්චි කරනවා. යාවරුම පාවිච්චි කරනවා නේ. ඒකට මේ කොහෙන්ද මේ ඒකට බඩු මේකට අවශ්‍ය කරන බඩු ගන්න? පොහොර මිල කියන කල්හාරකින් ගන්නේ. කල්හාරකින්. ඔව්. මේ මොනවද මේ කණිකෝඩු මේ වර්ගය හදලා තියෙන්නේ? 470 නේ. එතකොට කලින් මම කන්නේ මොනවද ඔයා කරේ මේ ඒත් මේ කණිකෝඩු වල? මේ ප්‍රදේශේ ගොඩක් කට්ටිය කණිකෝඩු වගා කරනවා නේද? එතකොට මේ මොනවද සාමාන්‍ය මේක ලොඩ දැනට මාවට දැන් විදිහට හඳුනගෙන තියෙන්නේ? ජීවිත සමාජික ගොඩක් ලොකු ප්‍රශ්න කියන්නේ ජීවිත. ගල් මරන නේද? සාමාන්‍ය අස්සන්න විතර මේ සාමාන්‍ය ගිය කන්නේට සාපේක්ෂව ඒ වගේ ඇවිල්ලා තියෙනවා. ඒ කන්නේ තිබ්බා කිලෝ 8000ක්. 8000ක් විතර. හොඳ අස්සන්න සාමාන්‍ය අක්කර කාලෙකින් කිලෝ 8000ක් ගන්නවා කියන්නේ සාමාන්‍ය ලොකු අස්සන්න. මාම කරගෙන යන එක අනිත් කට්ටියට සාපේක්ෂව මාම මොනවද මේකේ මේ ඒ කියන්නේ ඒ වගේ අස්සන්නකට යන්න මේ කරන දේවල් කියන්නේ විශේෂ දේවල් ඇතිනේ මාම. ඒක දේවල් තෙල් පොහොර යයිල්ලෙන් තමයි පොහොර යවන එකෙන් තමයි නේ. යවන එක කොන්ට්‍රෝල් කරලා ගහට හැදෙන්න නිදි යවන්නේ. ඒක තමයි මාමගේ තියෙන කොච්චර තෙල් පොහොර ගැවුවත් වැඩක් නැහැ. ප්‍රමතියට ඥානට යවා ගන්න ඕනේ. ඒතර පොහොරක් දෙන්නේ අර යෝ මේ කියන්නේ බිලි ජල සම්පාදන පද්ධතිය වලින් තමයි පොහොරක් දෙන්නේ නේ. එතකොට මාමා ගිය සැරේ අර විශේෂ පොහොර දෙකක් පාවිච්චි කරලා තිබ්බ අවසාන දවස් 25 විතර වගේ වෙනකොට. ඇල්බර්ට් සොලියුෂන් එකයි මොකද කිස්ටා එකයි. ඔව් ඒකේ මාමා එතකොට ඔව් එතන මේ එක පාරකට කිලෝ කොච්චරද දැම්මේ මේ අක්කර කාලක කියන එකට? ඇල්බර්ට් සොලියුෂන් එක කිලෝ 3යි. ඊට පස්සේ කිස්ටා එක ඒකත් කිලෝ 3යි. ඒක මුල දෙකක් අවසාන දවස් 25න් පස්සේ මුර දෙකක් ගියා නේ. ඒක ලොකු වෙනසකට බලපෑවා. අක්කර කාටම කිලෝ 3ක් ප්‍රමාණවත් නේද? එතකොට මේ අස්සන්න නෙලා ගන්නකො මේ සාමාන්‍ය කොච්චර කාලයකින් වගේ කියන්නේ එක පාරයිද ගලන්න පුළුවන් කියලා කියනවා. ගිය සැරේ ටිකක් අවුවසර වැඩි නිසා දවස් 55න් වගේ කැඩුවා. ඒක කියන්නේ එක පාරකින් අස්සන්න නෙලා ගන්න කිව්වර ගන්න. එක පාරයි. හරි එහෙනම් මාමා බොහොම ස්තුතියි. මාමාට මේ සැරේත් ඒ කිලෝ 8500ම කොටුවෙන් ලබා ගන්න හැකියවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි නැවත හමු වෙමු. නැවතත් මේ වගේ හොඳ වගාවක් මාමගේ අස්සන්න වැඩි කරගෙන